අපිට ලැබුණු මනුස්ස ආත්මේ භාවය කියලා කියන්නේ හරිම දුර්ලභ දෙයක්. අපි ජීවත් වෙන පොඩි කාලය තුල එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. වර්තමානයේ තියෙන මේ ආර්ථිකයත් එක්ක ගොඩක් මිනිස්සු එදිනෙදා වේල පරිමහ ගන්න ලොකු සටනක්, ලොකු වෑයමක් දරනවා. ඒ නිසාම මම හිතුවා මම උපයන පොඩි මුදලත් එක්ක මගේ අම්මත් එක්ක එකතු වෙලා අපි හැමෝම පවුලේ හැමෝම එකතු වෙලා මේ දුප්පත් අසරණ මිනිසුන්ගේ දවසක එක වේලක කුසගින්න සංසිඳවන්න. දානමය පින්කම ආනිසංස මෙතිකයි කියලා කියන්න බෑ. ඒ නිසා ඔයත් පුරුදු වෙන්න. ලොකුවට නෙවෙයි, පොඩි තැනින් පටන් අරගෙන පුළුවන් විදියට හැම වෙලේම තවත් කෙනෙක්ට උදව් කරන්න.